ඉතින් ඔන්න මම ලැප් එකක් ගත්තා. ඉතින් මේ තමයි MSI ලැප් එක. ඉතින් මේක ස්පෙක්ස් ආව මේක ඇතුලේ තියෙන මොනවද? ඒ ටික ඉක්මනින් මේ පෙට්ටිය කඩාගෙන අපි කතා කරමු. ඉතින් අපි ඉක්මනින් වීඩියෝ එකට. ඉතින් මගේ මේ MSI ලැප් එකේ තියෙන්නේ i5 8 Gen processor එක. එතකොට මේකේ full HD display එකක් තියෙනවා 16.6 inch. එතකොට 512GB SSD එකක් තියෙනවා. DDR4 8GB RAM. ඒ වගේම Windows 11 තමයි මේ මගේ MSI ලැප් එකේ තියෙන්නේ. ඉතින් අපි දැන් මේක ඕපන් කරගෙන බලමු. Hello guys. ඉතින් මේ තියෙන මම ගත්ත ලැප් එක. ඉතින් අපි මේ ලැප් එක ගැන නිකන් ඉස්සරහින් කතා කරමු. මෙතන යාළුවගේ බ්‍රෑන්ඩ් එකේ MSI එක ගහලා තියෙනවා. ඊට ලැප් එකේ වෙන අනිත් ලැප් වගේම තියෙන පිටිපස්ස පැත්ත. ඊට සයිඩ් එක ගත්තොත් මේ පැත්තේ පෝට් තියෙනවා. ඒ වගේම audio output එක, chip card එක, USB port එකක්, ඒ වගේම internet cable එකක්. ඒ වගේම මේ පැත්තේ ගත්තොත් type C port එකක්, HDMI port එකක්, ඒ වගේම USB port එකක්, ඒ වගේම ලැප් එක charge කරගන්න port එකක් තියෙනවා. ඒතර අපි ලැප් එක දැන් ඉස්සරහින් open කරන් බැලුවොත් ඔන්නමයි open වෙන්නේ. ඉතින් 16.6 inch display එකක් තියෙනවා full HD. ඒකට මේක Intel i5 8 Gen ලැප් එකක්. ඉතින් මේ මම ගත්තේ මගේ දැන් මම PC එකකින් ගෙදරදී වීඩියෝස් එඩිට් කරලා දැන් අපි කොහේ හරි ගිහින් වීඩියෝ එඩිට් කරන්න PC එක කරා යන්න බෑනේ. ඉතින් මේ වගේ ලැප් එකක් ගන්න ගොඩක් වටිනවා. ඒකට ඉන්න තැනක ඉඳලා අපිට හොඳට මේ ලැප් එක භාවිත කරලා එඩිට් කරගන්න පුළුවන්. ඉතින් ඒකයි මම මේ MSI ලැප් එකට යන්න ප්‍රධානම හේතුව. ඉතින් මේ ලැප් එකේම වෙබ්කෑම් එකක් වගේ මේක තියෙනවා. එතකොට මේකේ සාමාන්‍ය කීබෝඩ් එකේ white color එකෙන් light එනවා. ඉතින් අපි මේක කරගෙන බලමු. ඔය විදිහට ලැප් එක on වෙනවා. white color light on වෙනවා. MSI කියලා brand එක වැඩෙනවා. on ඉතින් අපේ ලැප් එක on වුණා. ඉතින් මේ විදිහටම අපි මේක open කරන් බලමු. ඉතින් open වෙච්ච ගමන් මේ වගේ ලස්සන display එකක් තියෙන full HD පැත්තම අපිට තියෙන්නේ. ඉතින් ඔයාලට මේ වගේ ලැප් එකක් ගන්න හේතුව පහලින් කමෙන්ට් එකක් දාගන්න. මම ඉතින් ඇත්තට මේ ලැප් එක ගොඩක් වටිනා වීඩියෝ එඩිට් වලට. ඉතින් අපි බලමු ඊළඟ වීඩියෝ එකේ මේ විදිහේ ලැප් එකක් වලට ගෙවන්න ගන්න නම් කොහොමද? ඒ වගේම මේ විදිහේ ලැප් එකක් ඔයාලට ගොඩක් අයට මම අහලා තිබ්බ දෙයක් අනුව තමයි software install කරන්න කොහොමද? ඒ වගේ අප්ඩේට් කරන්න කොහොමද? ඒ වගේ ගොඩක් විස්තර මගෙන් අහලා තිබ්බා. අන්න ඒ වගේ විස්තර අපි ගොඩක් ඉක්මනින් ඊළඟ වීඩියෝෙන් බලමු. මේ වගේ brand new වීඩියෝ එකකින් ආයෙත් සෙට් වෙමු.